Hello guys, welcome back to my YouTube channel. අද මම මේ රෙඩි වෙලා ඉන්නේ ට්‍රින්ගෝ ටවුන් එකේ බීච් සයිඩ් එකේ තියෙන ෆුඩ් ෆෙස්ටිවල් එක. ඉතින් ඒකට යන්න තමයි මම මේ රෙඩි වෙලා ඉන්නේ. අද මම විතරක් නෙමෙයි අපේ බෝඩිමේ ඉන්න තව නංගිලා දෙන්නෙකුත් මාත් එක්ක මේ ගමනට යනවා. උරහිසේ හිසතියන් ආදරේ කියනවා වේදනා ඇස්දේකේ ඇවිලිලා මා නිවෙනවා ඔන්න දැන් රෙඩි වෙලා ඉවරයි. ඊට පස්සේ අපි ඉක්මනට පාරට ගියා. පාරට යනවත් එක්කම අපිට කොහොම හරි බස් එකක් සෙට් වුණා. ඊට පස්සේ අපි ඉක්මනටම ටවුන් එකට ආවා. මේ ඉන්නේ මගේ යාළුවෝ. Say hi to these cuties. අපි යනකොට ඔක්කොම ස්ටෝල්ස් දාලා තිබුණ නැහැ. ටික ටික තමයි පටන් අරන් තිබුණේ. ඉතින් අපි මුලින්ම චුට්ටක් බීච් සයිඩ් එක පැත්තේ ඇවිත්තා මොනවද තියෙන දේවල් කියලා බලන්න. හීන හිත තවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නේ නුඹ කියනා හිතවන්ති මක බලනා නමුදු කිසිදාක යලි නොයනා තනියට ආකහේ ඇදෙනා පිම්වන්ති. අපි බීච් සයිඩ් එකේ ඇවිදලා ඉවර වෙලා දැන් ඔන්න මොනවා හරි කන්න තමයි හදන්නේ. අපි හිතුවා හැමදාම කන්නේ නැති අලුත් කෑමක් try කරනවා කියලා. ඉතින් අපි මුලින්ම ගියේ කුල්ෆි කන්න. එක එක වර්ගයේ ෆ්ලේවර්ස් වල කුල්ෆි තිබුණා. ඒත් අපි තුන්දෙනාම ආසුනේ චොක්ලට් ෆ්ලේවර් එකට. ඉතින් අපි චොක්ලට් කුල්ෆි තමයි ගත්තේ. ඊට පස්සේ අපි කෑමට ගත්තේ chai tea. chai tea එක ඩ්‍රම්ස්ටික් තමයි අපි ගත්තේ. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක තව ඉස්සරහට ඇවිදගෙන ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි නැවතුණා එකම එක තව කඩයක් ගාව. ඒ තමයි ඒකෙන් අපි try කරේ Nutella toast කියලා එකක්. ඒක අලුතෙන් තමයි යාළුවා introduce කරලා දෙන්නේ. ඉතින් මේකේ Nutella toast එකේ අපිට pieces 3ක් තමයි හම්බුනේ.
අපි ගියා විනෝද ක්‍රීඩා කියලා ගහපු තැනට. එතන තිබුණ එක වගේ ගේම්ස්. අර වලල්ල දැම්මොත් එතන තියෙන මේ සල්ලි ගන්න ලැබෙනවා. ඊට පස්සේ බොටල්ස් ලැබෙනවා. ඔය වගේ ගොඩක් ගේම්ස් එතන තිබුණා. අපි ඉන්න වෙලාවේ එක බොයි කෙනෙක් ගේම්ස් වගේ ප්ලේ කරා. එතයට දිනන්න නම් උනේ නැහැ. ඉතින් අපි නම් ඔය ගේම්ස් try කරේ නැහැ. මොකද අපි try කරා නම් අනිවාර්යෙන් අපි තුන් දෙනාගේ කාටවත් ඕක නම් දිනන්න වෙන්නේ නැහැ. ඊළඟට අපි ගියේ පානිපූරි try කරන්න. පානිපූරි එක ප්ලේට් එකක 5ක් තමයි ලැබෙන්නේ. අපි ගත්තේ සේවරි ෆ්ලේවර් එක. ගොඩක් අය ගත්තා ස්වීට් ෆ්ලේවර්ස්, තව සේවරි නට් ෆ්ලේවර්ස්, ඔය වගේ ගොඩක් ෆ්ලේවර්ස් ගත්තා. ඊට පස්සේ අපි අන්තිමටම ගියේ මිල්ක් ෂේක් එකක් බොන්න. මිල්ක් ෂේක් එක බීලා ඉවර වෙනකොට වෙලාව හරි. මොකද ඊළඟට අපිට ආයෙත් බෝඩිමට යන බස් එක තියෙනවා. ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක ආයෙත් මේ බෝඩිමට යනවා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Thanks for watching guys.